මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු සංචාරක නියෝජ්‍ය අමාත්‍යතුමාට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කියලා කියන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා ටිකක් වෙනස් දිස්ත්‍රික්කයක්. මොකද සංචාර කර්මාන්තය සංවර්ධනය වෙන පටන් ගත්ත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යුද්ධෙන් පස්සේ විශේෂයෙන්ම 2015 වගේ පස්සේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ සංචාර කර්මාන්තය වර්ධනය වුණේ දිස්ත්‍රික්කයේ නිලාවැලි ඇලස්තෝට්ටම් වගේ කාලයක් තිස්සේ අර සංචාර කර්මාන්තය සම්බන්ධයෙන් යම් ප්‍රසිද්ධියක් අත්වලා තිබිච්ච ප්‍රදේශ පමණයි. නමුත් මේ මම මේ ප්‍රශ්නයට මතු කරලා තිබෙන ස්වීට් බේ ප්‍රදේශය සහ විශේෂ මේ ආශ්‍රිතව තියෙන මාබල් බීච් ප්‍රදේශය සංචාරකයන්ට වැඩි විභවතාවයක් යම් සුවිශේෂීතාවයක් තිබෙන ප්‍රදේශයක් වුණත් කාලයක් තිස්සේ යුද්ධය නිසා සහ ඒ යුද්ධය හේතුවෙන් යම් ආරක්ෂක අංශවල යටත්ව මේ ඉඩම් ප්‍රමාණ පැවතීම නිසා සංචාර කර්මාන්තයේ දියුණුවට යොදා ගැනීමේදී යම් බාධාවන් තිබිලා තියෙනවා. නමුත් දැන් ඒ බාධාවන් යම් ලිහිල් භාවයට පත් වෙලා මේ ස්වීට් බේ මාබල් බීච් වගේ ප්‍රදේශ දිස්ත්‍රික්කයේ සංචාර කර්මාන්ත දියුණු කරන්නත් මේ රටේ සංචාර කර්මාන්ත දියුණු කරන්නත් යොදා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. නමුත් මේ ඉඩම් ආරවුල් වගේම සහ දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමයි මාබල් බීච් ප්‍රදේශයේ කටයුතු කරන්නේ. නමුත් මේ ප්‍රදේශය තාමත් එහි යොදාගන්න පුළුවන් උපරිමාකාරයෙන් සංචාර කර්මාන්තය යොදාගෙන නැහැ. අපි දකිනවා ලොන් වීකෙන්ඩ් එකක් ආවහම සංචාරකයන්ට ඇතුල් වෙන්න බැරි තරම් මාර තදබදයක් ඇති වෙන මට්ටමට මාබල් බීච් ප්‍රදේශයට ලොකු ආකර්ෂණයක් තියෙනවා. නමුත් මම අහන්න කැමති ගරු නියෝජ්‍යතුමාගේ ප්‍රශ්නයක් විදියට මේ මාබල් බීච් සහ ස්වීට් බේ ප්‍රදේශය සම්බන්ධයෙන් ඉදිරි අයවැයවල ඉදිරි අයවැය සටහන්වල තිබෙන සැලසුම කුමක්ද? ඒවා ලංකාවේ සංචාර කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන්ුත් ඒ ප්‍රදේශයෙන් ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයෙන් මේ ඉඩම් සහ මේ ප්‍රදේශයේ උපයෝගය සම්බන්ධයෙන් තිබෙන සැලසුම කුමක්ද කියලා. ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය සමග එකඟ වෙනවා. විශේෂයෙන්ම යුද්ධ කාලය තුල ත්‍රිකුණාමලයේ මේ ප්‍රදේශවල වැඩි හරියක් ඉඩම් යුද හමුදාව ත්‍රිවිධ හමුදාව භාරයේ තමයි ප්‍රදේශ පැවතුනේ. දැන් ක්‍රමානුකූලව ඒ ඉඩම් නිදහස් කරමින් පවතිනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට පවරාගෙන තියෙන ඉඩම් සම්බන්ධයෙන් විශේෂයෙන් ස්වීට් බේ ඉඩම මේ වෙනකොට නඩු කටයුත්තක් සිද්ධ වෙනවා. නමුත් එයින් අවසන් වුණු පසු මේ ඉඩම් පුද්ගලිකංශයේ ආයෝජන වෙනුවෙන් යෝජනා කැඳවලා විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ එම නැත්නම් විදේශ ආයෝජකයින්ට ඒ වගේම මේ ප්‍රදේශයට ගැළපෙන පාරිසරික තත්ත්වයන්ට සස්ටේනබිලිටි තිරසාරත්වයේ කේන්ද්‍ර කරගත්ත සංචාරක පහසුකම් සලසන ව්‍යාපෘති වෙනුවෙන් නිදහස් කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සතු යම් ඉඩම් ප්‍රමාණයන් තවම තිබෙනවා. ඒවත් අපි ඉදිරියේදී විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රයට මුදා හැරිය හැකි ඉඩම් ඒ අමාත්‍යංශ සමග සාකච්ඡා කරලා නිදහස් කර ගැනීමටත් ඒවා වාණිජමය කටයුතු සඳහා ආයෝජකයින්ට නිදහස් කිරීමටත් අවශ්‍ය කටයුතු අපි කටයුතු සූදානම් කරනවා. ගරු කතානායකතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඇසීමට අවසරයි. මේක මම සංචාර නියෝජනතුමාට යොමු කරන්න මේට සම්බන්ධ ප්‍රශ්නයක් විදියට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මම කලින් කිව්වා වගේ දැනට වෙරළ තීරයට පමණක් තමයි සංචාර කර්මාන්ත සීමා වෙලා තිබෙන්නේ. ඒ නිසාමය සීසනල් ඉන්ඩස්ට්‍රියක් නැත්නම් වාරික සංචාර කර්මාන්තයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි දිස්ත්‍රික්කයක් විදියට සැලසුම් කරමින් ඉන්නවා දිස්ත්‍රික්කයේ සංචාර කර්මාන්තය වර්ෂය පුරා ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක කර්මාන්තයක් බවට සංවර්ධනය කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් දිස්ත්‍රික්කයේ සම්පත් වලින් මේ සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභය දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන් මේ තරුණ පරම්පරාවට මේ ප්‍රතිලාභ ලබා ගැනීමේ යම් බාධාවන් තිබෙනවා. නිසා අපි සැලසුම් කරමින් ඉන්නවා විශේෂයෙන් මොරවැව, ගෝමරන් කඩවල වගේ ප්‍රදේශ ඉකෝ ටුවරිසම්, රූරල් ටුවරිසම්, ඇග්‍රෝ ටුවරිසම් සහ රිලිජස් ටුවරිසම් වගේ පැති වලින් සංවර්ධනය කරන්න දැනට මේ ප්‍රදේශවල තරුණ තරුණියෝ එකතු කරගෙන අපි සංචාරක සමපකාර සමිති හදාගෙන ඔවුන් පුහුණු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ඔය හෝම් ස්ටේ වගේ පුහුණු පාඨමාලා පවත්වමින් ඒ තරුණයන් පුහුණු කරනවා. කලින් ප්‍රශ්නේ මම මතු කරපු ඔය ස්වීට් බේ ප්‍රදේශය එතනත් අපි සංචාර සමපකාර සමිතියක් හදලා ඒ ප්‍රදේශයේ තරුණයන් පුහුණු කරමින් ඉන්නවා. ඔවුන් මේ සංචාර කර්මාන්තයට පුහුණුව ලබා දෙන්න. ඒ වගේම කන්තලේ ව්‍යවශ්‍රිතව සංචාර කර්මාන්තයක් සංවර්ධනය කරන්නේ කලාපයක් ලෙස සූරියපුර, මාවිල්ලාරු වගේ ප්‍රදේශත් එක්ක සම්බන්ධ කරලා ඒ කන්තලේ සංචාරක කලාපය සංවර්ධනය කරන්න මට අහන්න තියෙන ඔබතුමාගෙන් මෙන්න මේ වගේ දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධනය කිරීමේ සැලැස්මක් අපි හැදුවම
ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය පැත්තෙන් ඉදිරි අයවැයේදී ලබා දෙන්න පුළුවන් සහයෝගය කුමක්ද සංචාරක සංවර්ධන අධිකාරී සම්බන්ධ පැත්තෙන් සහ ටූරිසම් ප්‍රමෝෂනල් බියුරෝ එක පැත්තෙන් ඒ සම්බන්ධ ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙල කුමක්ද කියන එක මම අහන්න කැමතියි. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා සමග එක වෙනවා. විශේෂයෙන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වුණේම මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින්. නමුත් ක්‍රමානුකූලව මහනුවර නුවරඑළිය වගේ ප්‍රදේශවලට රට අභ්‍යන්තරයට සංචාරක කර්මාන්තය දියුණු වුණත් ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවල තාමත් වෙරළ කේන්ද්‍ර කරගෙන පමණයි කර්මාන්තය ක්‍රියාත්මක වෙන්නේ. ගෝමරන් කඩවල මේ වගේ අභ්‍යන්තර ප්‍රදේශවලට තාම කර්මාන්තය පැතිරී ගිහිලා නැහැ. ඉතින් අපි අමාත්‍යාංශයක් විදිහට මැදිහත් වෙනවා විශේෂයෙන්ම පළාත් 9ම කේන්ද්‍ර කරගත්ත සංචාරක සැලසුම් අපි මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. මේ වසරේ අපි ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ සංචාරක සැලසුම් කේන්ද්‍ර කරගෙන ජාතික සංචාරක සැලැස්මත් ඉදිරි අවුරුදු 10ට. ඉතින් මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රියාකාරී සැලසුම් සහ ඒ සඳහා ආරම්භදල් වෙන් කිරීම ඉදිරි අයවැයවලදී අපි සිදු කරනවා. ඒ සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා මේ වෙනකොට.